මේ අලුතෙන් මේ කැසරකට ජෝපලුවක් දාන්න යන්නේ 500 750ට බලන්නකො පාරණක් දාලා ලයින් කරා මේක ඉස්සරහින් පහලා එමෙට උස්සලි කරලා දාන්න ඕනේ මොකද වැල්ඩින් එක ගැලවෙනවා මේ ප්ලේන්ට් එක තියෙන හින්දා නැත්තම් මේ 205 හයිබ්‍රිඩ් එක ගැන ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ හොඳ මැෂින් එකක්ද කියලා අපි මැෂින් දෙකක් ගත්තා මේකෙන් මේ අවුලක් නැහැ අත්‍තරම අපිට නම් මේ පොඩි රෙපෙයාර් එනවා ඉතින් ඒවා හරියට කරගන්න ඕනේ ඉතින් මේ අපි නම් මේකේ මුල් රෙපෙයාර් ටික කම්පැනිෙන් කරේ අවුලක් නැහැ ඉතින් දැන්ට නම් අපිට මේ ගොඩක් කට්ටිය කෝල් කරලා අහනවා මේ හයිබ්‍රිඩ් එක හොඳයිද කියලා ලොකු අවුලක් නැහැ ඉතින් හරියට මේන්ටේන් කරොත් කිසිම අවුලක් නැහැ වෙලාවට ඔයිල් ටික මාරු කරලා මේවා කරලා මේක ඉතින් අරගේ සේෆ්ටි තියාගෙනම කරන්න ඕන වැඩක්. මේ රවුම වැදුනොත් කැඩෙනවා මේ රවුම මේ මොකද අපේ එකපාරක් කොහොම වැදිලා කැඩුනා. මේක චීනත් චට්ටි වගේ නෙමෙයි යකඩ මිස්ටර් එකක් තියෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ටක් ගාලා කඩලා යනවා මේ බෙල්ට් කැරකෙන එක. යාළුවනේ ඕක මීට ඇතුළට පාත් කරන්න ඕනේ. දැන් මීට පාත් කරන්න ඕනේ ඇතුළට කොහමද ලොකු පළුවේ. ඕකෙන් තමයි ඉතින් ගල් ඇඹරලා එන්නේ. ඕකෙන් ඇඹරලා අර කෝන් එකට යනවා. කෝන් එකෙන් තමයි අද කෝන් එකෙත් පළු මාරු කරනවා මේ කෝන් එකේ පළු මාරු කරද්දී වීඩියෝ එකක් ගේන්නම්. අර මම පෙන්නන්නම් කෝන් එකේ පළු ටික. මේ වීඩියෝ එකේ මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කෝන් එකේ පළු ටික. තාම අපි රෝලක්වත් දැම්මේ නැහැ අතර මේ මැෂින් එකේ මේ. තාම අන්න ගරාජ්‍යත් හොඳටම තියෙනවා. මේ විතර බෙල් කැල්ල ගාලා දෙන්නේ බේකර් කරලා ගල්වා දිනවා ඒක. අර වටේටම දැල් දාලා වට කරලා දිනවා. මේ මැෂින් එක. ඒ වගේ AC එහෙම තාම තියෙන හැබැයි AC නම් දෙපාර තුන්පාර රිපෙයාර් කරා අපි. හරියලු නෙන්න කොගලන්ට අර කෝන් එකේ මෙන්න මෙතන මේ කෝන් එකේ පළු ටික පෙන්නන්න. ඒ ටිකත් අපි අද දානවා. යංකු පෙන්න. මේ තියෙන්නේ කෝන් එකේ පළු. මේ තියෙන්නේ. මේවත් අද දානවා. මේවා දාද්දිත් පෙන්නන්නකෝ වීඩියෝ එක. මේක නම්